බෝතලේ ඇතුලේ හදාගත්ත පෙයාස්. අපි දැන් මේක try කරලා බලන්න යන්නේ. අපි බලමුකෝ. දැන් මම පෙන්නන මේ බීම ජාතිය කියන්නේ රසයක්ම නෙමෙයි. මේක හරිම ලස්සන අත්දැකීමක්. ඒ වගේම යුරෝපයේ ඉතිහාසයට බැඳිච්ච අලංකාරවත්ම කතාවක්. මේ අපි යන්නේ පෙයා විලියම් ගැන. මේකේ විශේෂත්වය කියන්නේ මේ බෝතලේ ඇතුලේ තමයි මේ පෙයාස් ගෙඩිය හැදෙන්නේ. මේක හැදිලා ලොකු වුණාම අපි ඒක නැට්ටෙන් ඉවත් කරලා මේ බෝතලේ ඇතුළට ඇල්කොහොල් ස්ප්‍රිට් එක පුරවනවා. මේක යුරෝපයේ හරිම ප්‍රසිද්ධ බීමක්. මේ බෙවරේජ් එකේ තියෙන සුවඳ රසය ඒ වගේ මේකේ තියෙන ප්‍රණීතභාවය නිසා ලෝක පුරා තියෙන ප්‍රීමියම් ෆෘට් බෙවරේජ් ඩ්‍රින්ක්ස් වල සංකේතයක් බවට පත් වෙලා තියෙනවා. මේ තියෙන්නේ අපි මේ විදියට බෝතලේ ඇතුලේ හදාගත්ත පෙයාස්. මේ තියෙන්නේ මේ වගේ පෙයාස් ගෙඩිය මේ බෝතලේ ඇතුලේ තමයි බබල අපි මේ විදියට ඒක හදාගන්නේ. ඔන්න අපි වැඩේ පටන් ගන්න යන්නේ. ඔයාලට පුළුවන් විස්තරේ බලා ගන්න. මොකද මේක ගොඩක් ලොකු වීඩියෝ එකක් නෙමෙයි. මම කෙටියෙන් පැහැදිලි කරන්නේ මේක තමයි අපි පෙරාගත්ත ස්ප්‍රිට් එක. මෙන්න මේ බැරල් එකෙන් තමයි එන්නේ. හරිම සුවඳයි. මේ තනිකරම පෙයා ස්ප්‍රිට් එක තියෙන්නේ. මේක හරිම ඉන්ටරෙස්ටිං ස්ටෝරි එකක්. බලාගෙන ඉන්නකෝ. ඔයාලට විස්තරේ බලා ගන්න පුළුවන්. මේ විදියට අපි දවස පුරාම හවස් වරුවේ මේ එතනින් මේ ඩිස්ටිලරිය හරහා මේ තඹ බටේ හරහා වතුර පිරිච්ච බැරල් එකේ දඟර බටෙන් අපි ස්ප්‍රිට් එක පෙරලා ගන්නවා. දැන් ඇල්කොහොල් ටේස්ටිං එක. අපි මේක ගින්දරට දාලා බලනවා මේක කොච්චර දුරට පත්තු වෙනවද කියලා. මේ වගේ හොඳට පත්තු වෙනවා නම් මේකේ ඇල්කොහොල් එක හොඳ මට්ටමක තියෙනවා. අපි දැන් මේ මීටරේ දාලා බලමු 100ට කීයක් ඇල්කොහොල් බයි වොලියම් එක තියෙනවද කියලා. මේක පියෝ ස්ප්‍රිට් එක හින්දා අපි බලමුකෝ. මේක 150කට කිට්ටු වෙන්න ඇල්කොහොල් ස්ප්‍රිට් එක තියෙනවා. සැර. දැන් අපි කරන්න යන්නේ මේකට දැන් මේ අපි පෙරාගත්ත විලියමෝකා එක අපි මේ ස්ප්‍රිට් එක පුරවන්න හදන්නේ. අපි බලමු. හරි දැන් මේ විදිහට අපි මේක පුරවගෙන අපි මූඩිය වහලා අපි ඊට පස්සේ මේක කාමර උෂ්ණත්වයේ සිසිල් තැනක මේක අපි කපඩා කරනවා. කපඩා කරලා මාස කිහිපයක් මේක අපි තියෙනවා. මේකේ තියෙන ටේස්ට් එක හරියට එතකොට ඉන්ෆියුස් වෙන්න. එතකොට මේකේ තියෙන මේ ෆෘට් එක ඇතුලේ තියෙන රස, පළතුරු සුවඳ, එතකොට ඒ ෂුගරි ගතිය, ස්වීට්නස් එක, ඇරෝමා එක, එතකොට ස්කින් ටේස්ට් ඔක්කොම ඇඩ් වෙනවා මේ ලික්විඩ් එකට. අපි සීල් කරගන්න බෝතලේ. මේ තියෙන්නේ අපි ඒ විදිහට හදපු පුවා විලියමෝකා විලියම් පෙයා විලියම් මේ නම් ඔක්කොම කියන මේ ඩ්‍රින්ක් එකට. බලන්න කොච්චර ලස්සනද කියලා මේක. මේ තනිකරම මේ පෙයාස් ගෙඩිය මේක ඇතුලේ. අපි පොඩ්ඩක් බලමු මේක පොඩ්ඩක් try කරලා කොහොමද කියලා. දැන් මේක මේ ටේස්ට් එක හරිම රසයි. පියෝ ඇරෝමා ටේස්ටිං නෝට්ස් ඔක්කොම තියෙනවා. very nice. තනිකරම පෙයා සුවඳ තියෙන්නේ. පෙයා සුවඳ ඇරෝමා එක. හරිම රසයි. තනිකරම පෙයාස්. මේක ගොඩක් සැර ඇල්කොහොල් ස්ට්‍රෙන්ත් එක තියෙනවා. වොලියම් by 50 වගේ. හරිම සුවඳයි, හරිම රසයි. තනිකරම පෙයාස් ගෙඩිය දිය කරන් බොනවා වගේ තමයි. මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. සුබ දවසක් හැමෝටම.